සාමාන්‍යයෙන් ක්ලයින්ට් කෙනෙක් ඇවිල්ලා චෙයාර් එක ඉඳගත්තාම මම දේවල් පහක් නෝටිස් කරනවා තප්පර 10ක් ඇතුළත. ෆස්ට් එක චෙයාර් එකේ කන්ඩිෂන් එක, ඩ්‍රයිනස් එක, ස්පිටෙල්ස්, කොච්චර දුරට චෙයාර් එක හෙල්දිද කියන එක. ඒක එක්කම සෙකන්ඩ් එක විදිහට චෙයාර් එකේ කෙමිකල් හිස්ටරි එක, ස්ට්‍රේටින්, පර්මින්, කැරටින් and කලරින් බ්ලීචින් වගේ දේවල් ඇප්ලයි කරලා තියෙනවද? ඒ ඇප්ලයි කරලා තියෙනවා නම් කොච්චර කාලයකට කලින්ද ලාස්ට් කෙමිකල් ට්‍රීට්මන්ට් එක කරලා තියෙන්නේ කියන එකත් මම අයිඩෙන්ටිෆයි කරගන්නවා. තර්ඩ් එක විදිහට ගත්තොත් එයා එකේ ඩෙන්සිටි එක and කෙස් ගහේ thickness එක, ස්කල්ප් කන්ඩිෂන් එක. එතකොට ෆෝර්ත් එක එයාගේ ෆේස් ෂේප් එක and hair එකේ pattern එක, ඒ එක්කම එයාගේ ලයිෆ් ස්ටයිල් එක කියන එකත් මම අයිඩෙන්ටිෆයි කරගන්නවා ෆෝර්ත් එක විදිහට. ඊට පස්සේ ෆයිනලි ෆිෆ්ත් එක විදිහට මම ක්ලයින්ට් එක කතා කරනවා එයාගේ ෆයිනල් රික්වයර්මන්ට් එක මොකක්ද කියන එක. ඊට පස්සේ එයාගේ රික්වයර්මන්ට් එක දැනගත්තට පස්සේ අපි එයාට මැච් වෙන විදිහට මම ඇනලයිස් කරලා ගත්ත ඩීටේල්ස් ටිකයි එයාගේ රික්වයර්මන්ට් එකයි මැච් කරලා ක්ලයන්ට් දෙන්න පුළුවන් බෙස්ට්ම සොලියුෂන් එක මම එයාට සජෙස්ට් කරනවා.